නවවන ගාථා රත්නය න අත්ථ හේතු න පරස්ස හේතු න පුත්ථ මිජ්ජේන ධනන්න රට්ඨං න ඉච්ඡේය අදම්මේන සමිද්ධිමත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා තමන්ගේ සැප පිණිස අනුන්ගේ සැප පිණිස හෝ පව්කම් නොකරන්නා වූද අධර්මයෙන් පුත්තා ධාරාවන් නොපතන්නා වූද අධර්මයෙන් ධනය හෝ රට හෝ තමාගේ වැඩි දියුණුව නොපතන්නා වූද තනත්තා සීලවන්තයෙක්ද නුවණැත්තෙක්ද ධර්මිෂ්ඨයෙක්ද වන්නේය.